ඇමරිකාවේ ඊළඟ ඉලක්කය කියුබාව කියන කාරණේ මේ වෙනකොට සමහර අදහස් වලින් සමහර සිද්ධීන් වලින් පෙනෙන්නට පටන් අරගෙන තිබෙනවා. අපි කලිනුත් කතා කරා මේ මාසේ 20 වෙනිදා රාහුල් කාස්ට්‍රෝට විරුද්ධව අධිචෝදනා ගොනු කරන්නට නියමිතයි කියලා ඒ කාරණේ සිදු වෙලා තියෙනවා. දවස් කිහිපයකට කලින් අපි ඔය ගැන කතා කරා. ඒකත් එක්කම මතක් කරගන්න ඕනේ වෙනසුවේලාවේ ජනාධිපතිවරයාටත් ඕක තමයි කරේ. ඇමරිකාවේ අධිචෝදනා ගොනු කරලා ඊට පස්සේ පොලිස් ඇක්ෂන් එකක් විදිහට ඇමරිකානු අධිකරණයකට අවශ්‍ය පුද්ගලයෙක් අල්ලාගෙන යනවා විදිහට තමයි නිකොලස් මදුරෝව අරගෙන ගියේ. එතකොට ඒකම රාහුල් කාස්ට්‍රෝට කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක තමයි දැන් ඊළඟ ප්‍රශ්නේ පැනනගිලා තියෙන්නේ. රාහුල් කාස්ට්‍රෝට වයස අවුරුදු 94ක්. එතකොට වෙනසුවේලා ප්ලේබුක් එක ආපහු ක්‍රියාත්මක කරන්න යනවද කියුබාවේ කියන ප්‍රශ්නේ පැනනගිලා තියෙනවා. මේ ගැන කිව්වොත් දැන් මීට ටික දවසකට කලින් සතියකට කලින් CIA ඩිරෙක්ටර් ජෝන් රැට්ක්ලිෆ් ගිය වෙලාවේ කියුබාවට මදුරෝගේ සිද්ධිය මතක් කරපු බව වාර්තා වෙලා තියෙනවා. එතකොට ඔහු සඳහන් කරනවා දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැත්නම් මදුරෝට වෙච්ච දේ වෙන්න පුළුවන් කියන එක එයා තර්ජනාත්මකව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ ඇමරිකාව වෙනසුවේලාවේදී කරා වගේම ආණ්ඩුව ඇතුළෙන්ම යම්කිසි කෙනෙක්ව ගෙනල්ලා බලයට ගේන්න මේ එහෙම සොයා බලමින් ඉන්න බව වාර්තා වෙලා තිබුණා. මේක අද ඊයේ මේ අතරම ජනවාරි මාසේ වාර්තා වෙලා තිබුණා. වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රය තමයි වාර්තා කරලා තිබුණේ. දැන් වෙනසුවේලාවේ උපජනාධිපතිනිය එක ඩීල් එකක් දාගත්තා වගේ කියුබාවේ එහෙම ඩීල් එකක් දාගන්න පුළුවන් කවුද ඉන්නේ කියන එක ගැන ඇමරිකාව හොයනවා කියන එක වාර්තා වෙලා තිබුණා. හැබැයි කියුබාවේදී නිශ්චිත වශයෙන් ඒගොල්ලන්ට පුද්ගලයෙක් හොයාගන්න පුළුවන් වෙලා නැති බවකුත් කතා බහට ලක් වෙමින් පවතිනවා. මේ දැන් තියෙන තත්ත්වේ හැටියට. ඉතින් මේක නිසා කියුබාවේ රෙජිම් චේන්ජ් එකක් කරනවා කියන එක එකපාරට මම හිතන්නේ ඇමරිකාව ඒ අවදානමට අනේකක් නැහැ. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙලාවේ කැමති නැහැ අර ඉරාක ආක්‍රමණය වගේ රෙජිම් චේන්ජස් වලට. එයාට ඕන කරන්නේ ඇතුලෙන් ගේම් එකක් ගහලා Tamanට හිතවත් කෙනෙක්ව පත් කරගෙන ඉවරලා රෙජිම් චේන්ජ් එකක් කරවන්න වෙනසුවේලාවේ කරා වගේ. හැබැයි කියුබාවේ මේක කරන්න කොච්චර පහසු වේද කියන සැකයක් තියෙනවා. අතන්දි කරපු දේ ඒ විදිහටම කියුබාවේ කරන්න පුළුවන් වේද කියන සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. වෙනසුවේලාවේ මදුරෝගේ වැටීමත් එක්ක කියුබාව බොහොම අසරණ වෙච්ච බව අපි දන්නවා. දැන් තෙල් නැතුව කියුබාව බොහොම අවුල් සහගත තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ රෙජිම් එක මෙතනින් එකපාරට කඩාගෙන හැලුනොත් එහෙම කොයි වගේ තත්ත්වයක් නිර්මාණය වෙයිද කියන සැකය තියෙනවා. මොකද තාමත් රෙජිම් එකට පක්ෂපාතී අය ඉන්නවා, හමුදාවේ කට්ටිය ඉන්නවා, ගරිල්ලා යුද්ධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විවිධාකාර දේශපාලන ව්‍යාපාර වලට මේ රටේ කියන්නේ රට සීසීකඩ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලනයේ සීසීකඩ වෙන්න පුළුවන්. රට කැඩෙනවට නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන කිසිම හේතුවක් නැහැ. නමුත් දේශපාලන ව්‍යාපාර සීසීකඩ වෙන්න පුළුවන්. ඒතකොට හරි නිශ්චිත ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් එතන නොතිබෙන්න පුළුවන්. වෙනසුවේලාවෙත් විපක්ෂය එච්චර එක්සත් නැහැ. ඒක බොහොම ඒ නිසා තමයි ට්‍රම්ප් අර විපක්ෂයේ පැත්ත බලන්නේ නැතුව ඩෙල්සි රොඩ්රිගස් එක ගේමක් මේ ඩීල් එකක් දාගත්තේ. එතකොට කියුබාවෙත් ඒක වෙන්න පුළුවන්. කියුබාවේ විපක්ෂ ක්‍රියාකාරිකයන් කියුබාව ඇතුලේ නෙමෙයි ඉන්නේ. එළියේ ඉන්නේ. ඒගොල්ලෝ කියුබාවේ ජීවත් වෙලා නැහැ නේ අවුරුදු ගණනාවකින්. ඒතකොට ඒගොල්ලන්ට ඇවිල්ලා කියුබාවේ දැන් රෙජිම් එක බිඳ වැටුනොත් එහෙම ඒගොල්ලන්ට අලුත් දේශපාලනයක් විතර හදන්න පුළුවන් වේද? පැහැදිලි සැකයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කාරණා නිසා කියුබාව සම්බන්ධයෙන් අවධානමක් ගන්න ඇමරිකාව සූදානම් නැහැ. හැබැයි මේ අවුරුද්ද ඇතුළත කියුබාවේ පැහැදිලි වෙනසක් වෙන්න ඉඩ තියෙන බව ඇමරිකාව පරිපාලනයේ වොෂින්ටන් වල අභ්‍යන්තරයේ කතා බහට ලක් වෙමින් තියෙනවා. ඒකට ඒක තව දවසකින්ද සතියකින්ද මාසෙකින්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේ අවුරුද්ද ඇතුළත පැහැදිලි වෙනසක් වෙන්න ඉඩකඩ තියෙනවා කියන කතා බහ මේ වෙනකොට තියෙනවා. මේ අතරේ රාහුල් කාස්ට්‍රෝව බලෙන් පැහැරගෙන එන්න සැලැස්මක් මේ අවස්ථාව වෙනකොට නැති බව තමයි වාර්තා වෙන්නේ. අනාගතයේදී එහෙම එකක් එන්න පුළුවන්. නමුත් මදුරෝ ප්ලේබුක් එක කෙලින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියන සැකයක් තියෙනවා. බොහෝ විට ඒ පිළිබඳව කියුබාව අවධානයෙන් ඉන්නවනේ. ඒ නිසා පැහැදිලිවම මේ කියුබාව බය කරන්න කරන තර්ජනයක් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හැබැයි අපි කිව්වා වගේ ට්‍රම්ප් කැමති ඇතුලෙන් කෙනෙක්ව අල්ලගෙන ඉවරලා මේ වැඩේ ගොඩ දාගන්න. හැබැයි
ඒකට සුදුසු විදිහේ පුද්ගලයෙක් කියුබාවෙන් හොයාගන්න පුළුවන් වේද කියන සැකයත් සමහර දේශපාලන විචාරකයන්ට තියෙනවා. ඩෙල්සි රොඩ්රිගස් ගොඩදාගත්තා වගේ එහෙම ගොඩදාගන්න කෙනෙක් කියුබාවේ ඉඳීද කියන සැකය තියෙනවා. ඉතින් මෙන්න මේ සැකයත් එක්ක තමයි මේ කියුබානු ගැටලුව ඉදිරියට යන්නේ. පැහැදිලිවම අමරිකාවට අවශ්‍යයි මෙතන රෙජිම් එකේ වෙනසක් කරන්න, අඩුම තරමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලා ඇමරිකානු ව්‍යාපාරවලට එන්න සහ යම්කිසි කාලයක අනාගතයේ යම්කිසි කාලයක නිදහස් මැතිවරණයක් පවත්වන්න තමයි ඇමරිකාවට අවශ්‍යතාවය තියෙන්නේ. නිදහස් මැතිවරණයක් පවත්වපු ගමන් කොමියුනිස්ට් ආණ්ඩුව බිඳ වැටෙනවා. නමුත් ඒ සඳහා යම්කිසි සංක්‍රාන්ති කාලයක් අවශ්‍යයි. මොකද එකපාර මේක කඩාගෙන වැටුනොත් සිද්ධ වෙන ව්‍යාකූලත්වයට මුහුණ දෙන්න ඇමරිකාව සූදානම් නැහැ. ඔන්න ඕක තමයි දැන් තියෙන තත්ත්වය අපිට පෙනෙන විදිහට.